පාත්ති ටික තාම තියෙනවානේ. තමයි වැඩ ආරම්භ බලමු දැන්. ඉතින් ගිය පාරත් අපි මෙතන වගා කරපු නිසා අපිට වැඩිය සුද්ධ කරන්න දෙයක් තිබුණේ නැහැ. මේ වල් ටික ගලවගෙන පාත්ති ටික හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් අපි වගා කරනවට අසල්වාසී කොරියන් අය ගොඩක් කැමතියි. ඉතින් එයාලා ගාව තියෙන පොහොර පවා අපේ වගාවට ගෙනත් දුන්නා. මේ අංකල් මේ කියන්නේ තවෝනි නම් කියන්න සල්ලි ගන්නෙ නැහැ කියලා. 고추하고 토마토하고 같이. 고추하고 토마토 심으려면 이걸 더 뿌려야 돼. 한 푸대. 더 많이. 저거 남기지 말고 그걸 다 달라고 그래. 많이 다 달라고 그래. 다 뿌려야 돼. 너무 적어. 언니는 여기 앉아서 이거 풀어. මෙතන මේ රතු පාට ජැකට් එකක් අඳන් ඉන්නේ අපේ චිප්චුයින්. චිප්චුයින් කියලා කොරියන් වලින් කියන්නේ ගෙවල් අයිතිකාර කෙනාට. අපි මේ ගෙදරට ආපු දවසේ ඉඳන් අපේ හැම වැඩකටම මෙයා උදව් කරා. ඉතින් වත්ත සුද්ධ කරගත්තට පස්සේ උඩින් පොහොර දාලා මේ විදියට පස බුරුල් කරගන්න ඕනි පාත්ති හදාගන්න. ඊට පස්සේ පස් ලොකු කැට කුඩු කරගෙන දෙපැත්තෙන් වතුර බැහැලා යන විදියට මැදින් පස් පුරවලා උස්ස ගන්න ඕනි. 불안을 만들어요. 그러니까 많이 아파져. 이렇게 파야 돼. ඉතින් guys මේ විදිහට තමයි පාත්ති ටික හදාගන්නේ. දැන් ගොඩක් දුරට පාත්ති වැඩ ටික ඉවරයි. තව ශිප්‍රයි තියෙන්නේ. ගෝ මහත්මිය දෙයක් බාරටම වැඩ. කෙරෙන් පුල්ඩෝසරයක් දැම්මා. මොකක් අහන්නේ? ඊට පස්සේ අපි හදාගත්තු පාත්ති උඩින් මේ විදියට කළු ඉටි රෙදි එලා ගන්න ඕනි. ඉතින් මේ විදියට කළු ඉටි රෙදි එලා ගන්න එකේ වාසි තමයි පස්සේ ඉක්මනින් වේලෙන්නෙත් නැති නිසා වතුර රඳවා ගන්න කාලය වැඩි. ඒ වගේම තමයි අනවශ්‍ය වල් පැල ඇටි වැවෙන්නෙත් නැති නිසා පෝෂක ද්‍රව්‍ය හොඳටම පැලවලට ලැබෙනවා. නිතර නිතර සුද්ධ කරන්නත් අවශ්‍ය නැහැ. ඒ වගේම මේ නිසා වගාව වේගවත් වෙනවා වගේම වැඩි අස්වැන්නක් ලබා ගන්නත් පුළුවන්. විදිහට තමයි ටිකොල දැම්මම තියෙන්නේ. ඔන්න ඉතින් පාත්ති ටික සම්පූර්ණයෙන්ම හිටවගෙන ඉවරයි. පාත්ති හිටවන්නේ නැහැ නේද? පාත්ති ටික සකස් කරගෙන ඉවරයි. ඉතින් අපි ඊළඟට තියෙන්නේ පැල ටික අරගෙන ඇවිල්ලා. හරි හරි ඔක තමයි වහන්න ඕනේ කියලා. ඔන්න ඉතින් දැන් පාත්ති ටික හදාගෙන සම්පූර්ණයෙන්ම ඉවරයි. ඊළඟට තියෙන්නේ අපි හිටවන්න බලාපොරොත්තු වෙන පැල ටික අරගෙන ඇවිල්ලා හිටවන්න. ඉතින් පැල හිටවන ගමන් හම්බෙමු. ඉතින් ඔන්න දැන් අපි ඇවිත් ඉන්නේ අපේ ටවුන් එකේ තියෙන පැල කඩේකට. ඉතින් මෙතන හැම වර්ගයකම වගේ පැල තියෙනවා. මිරිස්, තක්කාලි, කරවිල, මාළු මිරිස්, රටකජු, වම්බටු වගේ හැම පැල වර්ගයක්ම මෙතන තිබුණා. අපිට තියෙන පොඩි ඉඩ ප්‍රමාණයක් නිසා අපි ගන්න පැල කීප වර්ගයක් විතරයි. හැබැයි ඉතින් අපි එද්දි මෙතන මාළු මිරිස් පැල ඉවර වෙලා තිබුණ නිසා අපි මේ ආච්චිගෙන් මාළු මිරිස් පැල ගත්තා. අනේ
아유 너무 이뻐요 두 사람. 감사합니다. 너무 이뻐요. 마루미리스. 이쁘게 신으세요. 네. 안녕히 가세요. 네. ඉතින් මේ විදියට ඉටිරෙද්ද සිදුරු කරලා අපි ගෙනාපු පැල ටික හිටව ගන්න ඕනේ. ඉතින් ටික දවසක් ගියාට පස්සේ අපි මේ හැම පැලයකටම ඉන්නක් හිටව ගන්න ඕනේ. මොකද ගෙඩි හැදිලා ගහ බර වෙනකොට හුළඟට වැස්සට ගස් බිඳෙන්න පුළුවන්. ඒ නිසා ගහට ආධාරකයක් විදියට මේ කණු හිටව ගන්න ඕනේ. ඉතින් අපි සති කීපයකට පස්සේ බලමු අපි මහන්සි වෙලා හදාගත්තු වගාවේ ඵලදාව කොහොමද කියලා.